ඇයි නංගි කෝල් කරේ? මොකද පුතාට මොකක් කරේ අසනීපයක් වද්ද? අනේ බලන්නකෝ මහත්තයා. අපේ පුතාගේ ඉස්කෝලේ ස්කේටින් තරගයක් තියෙනවා. එයාට යන්න විදියක් නැහැ. මං නම් ආසයි මෙයාව මේ තරගෙට යවන්න. මෙයාට ස්කේටින් සපත්තු තිබ්බත් පුරුදු කරන්න කවුරුත් නැහැනේ. මෙයාගේ යාළුවෝ ඔක්කොම මේ තරගෙට යනවලු. මගේ ලොකුම හීනේ තමයි පුතා මේ තරගෙන් දිනන එක. ඒත් කවුදනේ මෙයාට මේක පුරුදු කරන්නේ? අනේ මේ මාමා ඉන්නකන් කිසි දෙයකට බය වෙන්න එපා ජූජු පුතේ. මේ මාටින් මාමා ඇවිල්ලා ඔය වැඩේට එක්ස්පර්ට් කෙනෙක් දන්නවද? මං වගේ කෙනෙක් ඉන්නකොට ඔයා මොකටද ඔහොම දුකෙන් ඉන්නේ? යන්කෝ මං ගිහිල්ලා ඔයාට මේ වැඩේ පුරුදු කරලා ගන්න. ඇත්තමද මාටින් මාමේ කියන්නේ? ඔයා මට රෝලර් ස්කේට් පදින්න උගන්වනව නේද මාටින් මාමේ? මේවා ටොයිස් වැඩ පුතේ. මාටියා රෝද සපත්තු පුරුදු කරන්න. ගෝලයට දෙයියන්ගේම පිහිට. හරි මේක දාගන්නකෝ. මේමයි පුතේ ලේච් එක හරියටම ගැට ගහ ගන්න ඕන. ජෝඩු දැන් මේ වැඩේ කරන්න පටන් ගන්නවා නම් ඔන්න තමන්ගේ සම්පූර්ණ අවධානය මේ වැඩේටම තියෙන්න ඕන. තේරුණාද? මේකේ මහ ලොකු රටාවක් නෑ. මේ සපත්තු දෙක තමන්ගේ ඇඟේම කෑල්ලක් කියලා හිතාගෙන වැඩ කරන්නයි තියෙන්නේ. හිතන්න ගියොත් අමාරුයි කරන්න. නිකන් ඔහෙ පැද්දිලා යනවා. පේනව නේද මේ මාමා යන්නේ? හරි දැන් ඔයා මගේ අතින් අල්ලගන්න අපි දෙන්නම එක විදිහට ලිස්ට් එකේ බය වෙන්න එපා. මෙහෙන්නකෝ එන්නකෝ. ඔය මෙන්න බොලේ මාටිය රෝද සපත්තු පදින්න උගන්වනවා. මේක නම් හරි ජොලි වැඩේ. මගේ යක්ෂයාරුඩ මොළ රාජයාට කුණාටුවක් වගේ හොඳ අදහසක් පහළ වෙනවා. මේ පාර අයිඩියා එක නම් හරියටම වැඩ කරනවා ඔන්න බලන්න. නියමයිනේ මාමේ. ඔයා හොඳට රෝලර් ස්කේට් පදින්න දන්නවා වගේ. මේ මොටේට කරගෙන ඉගෙන ගත්තේ කොහමද? යන්නකෝ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි චෝටු. මෙහෙමයි. වම් කකුල වමට බර කරනවා. දකුණු කකුල දකුණට බර කරනවා. ඊට පස්සේ නිකම්ම කැරකිලා යනවා. කලබල වෙන්න දෙයක් නැහැ. දෙක පටල ගන්න නැතුව යන්නයි තියෙන්නේ. මාත් එහෙම තමයි කරන්නේ. නියමයිනේ මාමේ. පොඩ්ඩක් ඉන්න. මමත් එකපාරට try කරලා බලන්නම්කෝ. අපෝ එක දවසින්ම වැඩ කෑලි ඔක්කොම දාන්න. ඉස්සෙල්ලා හොඳට පුරුදු වෙලා ඉන්න ඕනේ. මෙහෙන්නකෝ. ඉස්සෙල්ලා යන විදිය පුරුදු වෙන්න මේ යන්නේ. පච්චේ බැරිය කැරකෙන්න. ඒකත් එහෙමද? එහෙනම් අපි බලාගමු. මං කරන්නම් කොහොඳ වැඩක්. දැන් බලා ගන්නවා මාටියාගේ පාත් ඔයිල් වැක්කරුවෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. මිනිහ බබරයක් වගේ කැරකි බැරියර් ඔක්කොම කඩාගෙන යාවි. මිනිහට තරුව ඉස්වේවි. අනේ සූටියෝ මෙච්චර පාර ඉඳ තියලා මගේ එකට පැන්නේ මොකද? දැන් බලන්නකෝ මට නැගිට ගන්නවත් බෑ. කකුල් දෙක දෙපැත්තේ. උස්සන්නකෝ. මඩි මාමේ ඔයාට තුවාලයක් එහෙම උන්නේ නැහැ නේද? ඔයා මෙච්චර හොඳට රෝලර් ස්කේට් ඉගෙන ගත්තේ කොහොමද? අනේ ප්ලීස් මටත් කියලා දෙන්නකෝ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි පුතේ. ඒක නිකන් ඇඟෙන් මෙන්න ඕනේ. මේ ස්කේටිං කරනවා කියන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි. මේක මේ නිකන් පොඩි කජ්ජක්. අවධානයයි වැදගත්. මොකද අපි පාරේ යනකොට නොහිතූ විදිහට අපිට බාධක දිගටම එන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද? ෆෝකස් to focus. ඉලක්කයයි අවධානයයි ඊටාම වැදගත් වෙනවා මේ වැඩේට. මේ ජිංගිපිරිස් වැඩේ පිටිපස්සේ කවුරු හරි ඉන්න ඕනේ. කවුද මේ වගේ වැඩ කරන කාපාලුවා? මම හොයාගන්නම්කෝ. පටන් ගමු ජය එහෙනම්. මේ මොකද්ද මේ උනේ? මාටියා කොහොමද මං හදවපු උගුලෙන් මේ විදිහට බේරුනේ? මං ගහපු මේ ප්ලෑන් එක සම්පූර්ණයෙන් වතුර ගියා නේද? ලොද්දා ලිත්තලා වැටුනේ මාටියා නෙමෙයි සූටියා. කවුරු හරි දැක්කනම් එහෙම මං ගැන මොනවද හිතන්නේ? අයියා මේ විදිහට ජාවේ බෑ. අයියෝ විනාසයි. මේ ඉන්නේ යටිකූට්ටු හොර ෂෝටා. මම උගන්නන්නකො උන්ට හොඳ පාඩමක්. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනේ. පට්ටුණා. ෂූටින් පාටි.
තේ මුදලාදී කඩෙන් තේ එකක් ගහලා යමු නේද මෙයා. නැත්තම් බඩගිනිනෝ දවල් වෙනකොට. මේ මේස්ට මේ රෝද සපත්තු තරගේ මේ සැරේ පොඩි ළමයින්ට විතරක් නෙමෙයි ලොකු අයටත් තියන්න යනවලු නේද මේ. ලොකු ටැග්ගක් දෙනවලු අනේ. පොඩි ළමයින්ගේ තරගේ ටැග්ග ලක්ෂයක්ලු. අපි පුංචි කාලේ ඔය වගේ තරග තිබ්බේ නෑනේ නේද. බලන්නකෝ. ජෝන් තමයි දෝන් වෙන්නේ. ජෝන් තමයි දෝන් වෙන්නේ. මම පොඩි ළමෙක් වෙලා රේස් එකට තරග කරනවා. මන් දිනලා පෙන්නන්නම්කෝ. ලොකු හොරා මං කියපු විදිහට හරියටම වැට්ටික් කරන්න ඕනේ. මේ පොඩි උන්ට එහෙම දිනන්න දෙන්න හොඳ නෑ. තේරුණාද? හරි ලොක්කා. මගේ ආදරණීය දරුපට වුණේ මේ තරගේ ආරම්භ වන්නේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ ඉඳන්. තේරුණාද? ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ගමේ කඩමැද්දෙන් ගිහිල්ලා ආපහු ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට එන එක විතරයි. ඔයාලා ලෑස්තිද? all the best. Come on Chochu, all the best. Thank you, Mami. මට මාටින් මාම කියලා දුන්න විදිහට කැරකි යන්න ඕනේ. එතකොට මට පුළුවන් මේ හැමෝම පාස් කරගෙන ඉස්සරහට යන්න. මාටින් මාම මට කිව්වේ වම් කකුල වමට බර කරලා දකුණු කකුල දකුණට බර කරන්න කියලා. එතකොට මට කැරකි යන්න පුළුවන්. මේ වගේ. මාටින් මාම කියලා දුන්න විදිහට කරන්න ඕනේ. Chochu, very good, very good. Lokka, tava hayyen යන්න. අයල වහගෙන ඉන්නවා මොඩිය දෙන්න. මගේ මේ අස්ති ඔක්කොම කැඩිලා තියෙන්නේ. මං කොහමද හයිය යන්නේ? මේ තරගේ වීරයා වන්නේ සනත් ඔයා තමයි. ඔබේ දක්ෂතාවය අපි ඉතා ඉහළින් අගය කරනවා. මේ ගමටම ඉන්න ස්කේටින් දක්ෂයාත් ඔයයි. එන්න සනත්. ඇවිත් ඔයාට හිමි කුසලානේ ලබා ගන්න. සර් මට මේ කුසලානේ හම්බෙන්න ඕනේ. අපේ මාටින් මාමට තමයි හම්බ වෙන්න ඕනේ. එයා මට ගැන්නුවේ නැත්තම් මට කවදාවත් දෙන්න හම්බ වෙන්නේ නැහැ. මාමේ ඔයා මේක තියාගන්න. ඔයා තමයි මගේ හැමදාමත් වීරයා. නෝනාවරුනි මහත්තුරුනි මට මෙතන හෙලි කරන්න විශේෂයක් තියෙනවා. මේ ළමයින්ගේ තරගෙට හොරෙන් ඇවිල්ලා කප් එක ගන්න හදපු කෙනෙක් ඉන්නවා. එයා තමයි ජෝන්. අර ඉන්නේ රවුලත් කපාගෙන මෙතන නෑමිලියා වගේ පොඩි ළමයෙක් විදියට ආවා. ආරක්ෂකීනි මේ කම්බ හොරාව පොලිසියට අල්ලලා දෙන්න. මවර වැට්ටුවා. මන්න මේ වැරදි කාර්යය අනවුස් කරපු එක්කෙනා මට කියනවා ඇහුණා එකම සයිස් එකේ ළමයින්ට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. ඒකයි මං ඉදිරිපත් උනේ. පළවෙනි තෑග්ග ලස්සයක් ගන්න හිතාගෙන වෙන්න ඇති නේද මහත්තයෝ ඈ? මොකක්? ඔයා කොහමද ඒක දන්නේ? ඔයලා මාව ගොනාට ඇඳුවා. අතරම ඔයලා මාව ගොනාට ඇඳුවා. තේ මුදලාලි කඩේදී අනවුස්මන්ට් එක කරේ ඕගොල්ලෝ. ඔයලා එනම් මාව ලැබුවා.